හෙලෝ ළමයි කොහොමද? අද කලාවේ උයන් කන්න මල්ලත් එක තමයි අදාවේ. යනකම් මං ඉන්නේ මේ කලාවේට. අද වැව් මාළුවේ පානුවේ තමයි කන්න ඉන්නේ. මේ දවස්වල වතුර වැඩි පොඩ්ඩක් කලාවේ. දැන් උයන්න පොට්ටයක් හොයාගන්නත් එපා. ඒකනේ වැඩේ. උයන්න පොට් එකත් හොයාගන්නත් ඕනේ. බඩුවන් ඇවිල්ලා බඩුවන් අරන් ඇවිල්ලා තියෙන්නේ. වැඩේ කියන්නේ උයන්න තැනක් තමයි නැත්තේ. වතුර නම් තියෙන ඇති වෙන්න පිරෙන්නේ පිල්ලම්. මේ වන්නකො. වතුර ඇවිල්ලා තියෙන්නේ මෙතන තමයි. පිල්ලා තියෙන්නේ. කොහෙද දැන් උයන්නේ? ආට්ටයන් බන්න. ආට්ටයන් බන්න උයන්නේ. අර පැත්තට. ජන් මේ පැත්තට යම් බලන්න. යම් බලන්න තනක් හොයාගෙන. අද කොහොම හරි කරලා උයන් කන්න ඕනේ. බඩුත් තරම් ආපු. ඉන්නක යන්න. අද කොහොම හරි තැනක් හොයාගන්න ඕනේ. කන්න. මාර කැලයක් තියෙන්නේ ගයිස්. අලි එක්කරි කයිද දන්නේ කන්න ගිහිල්ලා. ඒත් ඉතින් යන හොයාගෙන පියන් කැලේ. අද පොට් එකක් හොයාගන්න නම් බැරි වෙයි. වතුර වැඩිනේ ඒකින්ද පොඩ්ඩක් මේ කැලේ අස්සෙන් දැන් යන්න වෙලා තියෙන්නේ. इसमें इन्हें फिर යනවා අනිත් පැත්තට. තැනක් හොයාගන්න ක්‍රමයක් නැහැ. වතුර බෙල්ලා හැමතැනම. එක තැනක්වත් නෑ. බලමු තැන තව තැනක් හොයාගන්න පුළුවන් වේද කියලා. ආපසු හැරී යනවා දැන් අය. බලමු අද දවසේ කොහොමද කියලා උයන්නත් එපා. මේක කුටි කන්න තමයි වෙන්නේ ගයිස්. ගෙදරේ. බලමු. දැන් කොහොම හරි කරලා උයන් තමයි කන්නේ. උලන්නේ පොට් එක පොඩ්ඩක් ලස්සනට දෙනවා. පොට් එක නම් හොඳයි වගේ තමයි ගයිස්. හරි. එතන නම් හොඳයි වගේ තමයි.
ඇත්තට හොඳයිද? එතන චුට්ටක් හොඳයි වගේ. ඔය ඉන්නේ එළගුමේ. ඇයි කිව්වේ? මට්ට පොට් එක. අපි වෙනදා සුදුනේ. එතන පොට් එක නම් හොඳයි. පියා ගන්න නම් පුළුවන් වෙයි. බලමු දැන් ගල් හොයන්න නම් මල්ලා යවුවා. මාල කට්ටක් කන්න ඕනේ. උයන්න කන්න. සිස්. උයාගෙන කන්න යකෝ ගෙදර කන්න නැතුව අපිත් එනවනේ මෙහෙම. ඒත් නියම් පොට් එක. ගයිස් කොහොමද මස්සනේ පොට් එක? හරි. මවුල් ටිකක් අරන් ආවා. ගයිස් කලයි මවුල් ටිකක් අරන් ආවේ. එළගුමේ කන්න. දැන් ඉතින් සුද්ද ගිහිල්ලා තමයි තින්නේ. 4 දිනක් ඉන්නවා. සුද්ද ගන්න තමයි දැන් තියෙන්නේ. කලාවේ මාරු අරගෙන කලයි මාළු එළගුමෙන් තමයි. මම කට අරගෙන ඉන්නේ මේ. පේනවනේ. හරි ගයිස් මවුල් ටික නම් සුද්ධ කරගෙන ඉවරයි. අවශ්‍ය 3-5 කූ ටික දාගමු. මොනවා නැල්ලක් දන්නේ නැහැ. කහ කුට්ටු ආගුඩුත් තියෙනවා. කුරුදු පොතුත් තියෙනවා. කරපිංචක් තියෙනවා. හරිද මිරිස් කුඩුත් තියෙනවා. මිරිස් කුඩු නම් කිනා ඇති වෙන්න නැත්තම් සැරති ඉන්න බෑ කට්ටියට කන්න. ගයිස් කන්න යන්නේ ඇති වෙන්න ඕන. තුන බහ කුඩුත් තියෙනවා. කොහොම හිල් වෙලා තියෙන්නේ. අය මොනවද තියෙන්නේ? ලුණු. උතන බොන්නකොට. ලුණු තියෙනවා. හරි. ලුණු තියෙනවා. හරි. ඒක නම් ඔක්කොම දාගෙන ඉවරයි. කොල්ලෝ ටික ආසාවනේ.
උයන් කන්නේ ඕනේ කියලා කලාවේ ගිහිල්ලා කට්ටකුත් කාලා තමයි එළගොමුට ආවේ. දැන් එළගොමේ තමයි දැන් මේ උයන්නේ. ඉතින් මෙහෙම පන්නයක් ඉතින් කොල්ලෝ ගත්ත මිසක් කෙල්ලෝ ගන්න නැහැ නේ. හරි පොඩ්ඩක් කොහොම තියෙන පැත්තකින් කට් කරනවා. උස්සන්න තක්කල් ගෙඩියක් කපාගමු. තක්කල් ගෙඩිය තැලිලා තියෙන්නේ. උස්සන්න තරිය. මෙතන දාලා ඉතින් වැඩේ පටන් ගමු. වෙන වැඩේ හරියන්නේ නැහැ. පොඩි කට්ටියගේ තීරණ මත පුච්චා කන්න තමයි දැන් හදන්නේ. උයලා කන්න බෑලු. දැන් ඒකින්ද පුච්චලා කන්න තමයි හදන්නේ. බලමු දැන් පුච්චලා කන්නත් දැන් මේක. ඒ පොඩි ආතල්ලයක් තියෙයි මේකේ. තම ගන්නවා. බලමු දැන් මේක පුච්චා කන්නත් පොඩි ආතල්ලයක් තියෙයි වගේ. හරි එකක් තියෙනවා මෙහෙම. අයිත් කෝට්ට ගමු. ඉතින් හැමදාම උයලා කන එකනේ. පුච්චලා කන එක වෙනම දෙයක් නෙවෙයි. අතෝ මවුලු කැල්ලක් තවඩි කියනවා ගහගෙන. එකක් හරි කොනික් කොට. අනිත් කොට කොයි? අනිත් කොට කොයිද උඩ? එහා පැත්තේ. මේ පැත්ත හයි මදි. පුච්චලා කන්න තමයි දාතල්ලේ තියෙන්නේ. මිරිස් කල්ලක් කටේ දාගෙන තමයි කන්න වෙන්නේ. කොයි? බලමු මේ ආතල්ලේ ගත්තම. කොයි? ගයිස් පැද්දා බැදලා ගන්න පොඩි ආතල්ලයක් තියෙයි වගේ. තව එකයි ඉන්නේ. ඒක බදිමු ලීය ගහලා නම් කන්න බෑ ඔක්කොම කැඩෙන එකකින් කරලා ගත්තා මේකට. දැන් තියෙන තක්කාලි අවුමිරිස් ටිකයි දාගත්තා මේකට. කන්න තමයි තින් පාන්. මේ ආතල්ලේ ඉතින් කාබු කට්ටිය විතරයි දන්නේ මේකේ රස. දැක්කනේ බලන් ඉන්නවා. මුගලට යනවා. නේ බඩින් තම දෙච්චන මුගල පුත්තක් ඈ. මට ඇත්තටම බඩ මුගල. අවුලන්නේ තෙල් නැතුණත් හොඳයි. පාට රහ
නයිස් නයිස්. ඒ කහු කට්ටක් කලාවේ ගියා. මඩේ ඇවිද්දා. අර අකු සම්නිත් නෑ බුල. කො ආහා එන්නම් ඔන්න වැඩේ ඉවරයි. දැන් ඔක උඩින් දාන්න ඕන තක්කාලියක් නේ. එහෙනම් ඔන්න උයලා බෑ කිව්ව කට්ටිය දැන් බැද්දා. බැදලා බලපුව රස කොහොමද කියලා. ඇත්තටම රසයි තමයි මල්ලි කැල්ලක් කෑවා. ඉතින් ඒ කුඩින් අවුමිරිස් තක්කාලි ටිකක් දාලා ගත්තා පාන් කන්න. බලමු දැන් ඒකේ අතල් එකක්. අගේ එන්නේ ඇති ඇති. කොහෙද කන්නේ? ආ අතල කමන. ආ චුට්ටක්. අයින ඉදෝ අයින පන්සල් අයින. බල ලස්සනේ ඒක ගන්න. ඔය බීන්නම. අපේ වීඩියෝ කරා. කොල්ල විතරයි මේ වගේ අතලයක් ගත්තොත් ගන්න ඉතින්. ඔන්නේ නං වැඩ ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. හොඳයි කිව්වා. අන්කත. ඇත්තටම සුපිරිය. මේ කෑමක් ගෙදර ඉද්දි හදලා බලන්න. එහෙනම් ඔවුන් අදට සංචාරය ඉවරයි. නෑ වැව්මලුත් එක පාන් කෑවා. එහෙනම් ගයිස් අපි ගියා. යාළුවනේ වීඩියෝ හොඳයි නම් ලයික් කරලා ෆලෝ කරන්න. පුළුවන් තරම් ෂෙයා කරන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් එහෙනම් අපි යනවා හැමෝටම උත්සන්නයි.